සුබ දවසක් හැමෝන්ටම මම ඇත්තරම කලින් වීඩියෝ එකක් දැම්ම මේ වීඩියෝකට කලින් වීඩියෝ එකක් ඒකෙදි පොඩි අතපසුවීම් ටිකක් වුණා ඒකෙදි මට කියන්න වුමනා කාරණා ටිකක් මටත් කියන්න අමතක වුණා රජයේ වෙබ් එක ඕපන් වෙලා තියෙනවා ඒක දැන් ගොඩක් අය දන්නවා ඉතින් ඒක තියෙන්නේ 7 වෙනිදා වෙනකම් විතරයි තියෙන්නේ ඉතින් ඒකේ අර රෙනෝවේෂන් එක යටතේ යටිතල පහසුකම් එකේ යටතේ බිත්ති බඳින්නන් සඳහාත් ඇබෑර්තු තියෙනවා ඒ කියන්නේ එයාලටත් පුළුවන් ඉල්ලුම් කරන්න බිත්ති බඳින්නම් ඊට පස්සේ ඉලෙක්ට්‍රීෂියන්ලට තියෙනවා අර විදුලි පේනු කියන්නේ ස්විච් හයි කරන්න ඒ වගේ වැඩවලට තියෙනවා පොටි අදින කට්ටියටත් තියෙනවා පේන්ට් බාස්ලටත් තියෙනවා ඒකේ ඉල්ලුම් කරන්න පුළුවන් ඊට පස්සේ ආයි තියෙනවා ජිප්සන් වැඩවලින් ජිප්සන් පාර්ටිෂන් ගහන කට්ටිය ඒගොල්ලන්ටත් පුළුවන් ඒකට ඉල්ලුම් කරන්න රෙනෝෂන් එක යටතේ තමයි තියෙන්නේ මේකට අයදුම් කරුවන් 1000ක් පමණ තමයි බලාපොරොත්තු වෙනවා කියලා රජයේ වෙබ්සයිට් එකේ තියෙන්නේ කියන්නේ 1000ක් තමයි යාලා ඉල්ලන්නේ ඒකට 1000න් කීයක් පාසේද කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ මට ඉස්සෙල්ලා කලින් වීඩියෝ එකේදී මට මේ ටික කියා ගන්න බැරි වුණා මොකද මේ රෙනෝවේෂන් එක යටතේ තිබ්බේ ප්ලාස්ටර් සහ ටයිල් වර්ක් වලට වෙනම තිබ්බා ටයිලර්ස්ලා සහ ප්ලාස්ටරින් මේෂන්ලා වෙනම තියෙනවා ඊට අමතරව තියෙනවා විදුලි පේනු සවි කරන්නන් සහ පේන්ට් වැඩ කරන කට්ටියට එතකොට ජිප්සන් පාර්ටිෂන් කරන අයට තියෙනවා බ්ලොග්ගල් වලින් බිත්ති බඳින අයට ඒ අවස්ථාව ඔන්න හිමි වෙලා තියෙනවා එන්න ඒ අයටත් පුළුවන් ඉල්ලුම් කරන්න මේකේ ලින්ක් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා මට WhatsApp එකක් දාන්න මම මේකෙත් දාන්නම් මගේ WhatsApp අංකය කැමති කෙනෙකුට ඕනනම් මට මැසේජ් එකක් දාලා විස්තර දැනගන්න පුළුවන් තව මේ කියන්නේ ලින්ක් එකෙන් කොහොමද යන්නේ කරගන්න බැරි අයට සපෝට් එකක් මම දෙන්නම් ඉතින් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා මට මේ ටික කියා ගන්න බැරි වුණා අර කලින් වීඩියෝ එකේදී ඒකයි මම මේ වීඩියෝ එක දැම්මේ ඒක නිසා මේ වීඩියෝ එකයි කලින් වීඩියෝ එකයි දෙකම බලන්න හරි රයිට් බොහොම ස්තුතියි හැමදෙනාට ජය වේවා